ලෝකයම භීතියට පත් කළ ඉතිහාසයේ අභිරහස්ම හොල්මන් ඡායාරූපේ පිටුපස ඇති සැබෑ කතාව. 1936 සැප්තැම්බර් 19 එංගලන්තයේ නෝර්ෆොක් ප්‍රදේශයේ හුදෙකලා පිටිසරබද මන්දිරයක්. සියවස් ගණනාවක් පරණ අමුතුම නිශ්ශබ්දතාවයක ගිලුණු ඒ මන්දිරය රේන්හැම් හෝල්. උදේ වෙලාවක් වුණත් ඒ මන්දිරය ඇතුලේ තිබුණේ මලගිය සොහොන් ගැබක වැනි අන්ධකාරයක්. දූවිලි සුවඳ, පරණ ලී බිම මතින් ඇසෙන කෙඳිරිලි වැනි ශබ්ද. ෆොටෝග්‍රාෆර් හියුබර්ට් ප්‍රොවාන්ඩ් සහ ඔහුගේ සහායක ශිරා මේ මන්දිරයේ ඡායාරූප ගන්න ඇතුළට ගියා. ඔවුන් සෙමෙන් ප්‍රධාන පියගැට පෙළ ළඟට ආවා. එකවරම ශිරාට අමුතුම හැඟීමක් දෙනුණා. මුළු ප්‍රදේශයේම උෂ්ණත්වයේ එකවරම පහළ වැටුණා. අයිස් වැනි සීතල සුළඟක් ඔහුගේ ගෙල පිටුපසින් සෙමෙන් හමා ගියා. ඔහුගේ හද ගැස්ම වේගවත් වුණා. "සර්," ඔහු මිනිනුවා. "ඔබ ඒක දකිනවාද?" පියගැට පෙළ මැද වාතයේ රත් වෙලා වගේ රැලි ගැහෙන්න පටන් ගත්තා. නොපෙනෙන රූපයක් සෙමෙන් මතු වුණා. මුලින්ම සුදුමෙලි හිසක්, ඊළඟට දුඹුරු පැහැති සිල්ක් ගවුමක් ඇඳගත් කාන්තාවක්. ඇය ඇවිදගෙන ආවේ නැහැ. ඇය අහසේ පාවෙමින් පියගැට පෙළ දිගේ පහළට බැස ආවා. ඇගේ මුහුණ එහි දැස් තිබුණේ නැහැ. තිබුණේ අන්ධකාරයෙන් පිරුණු හිස් කුහර දෙකක් පමණයි. empty, dark, hollow, dead eyes. ඒ රූපය ඔවුන්ට ඉතාමත් ආසන්නයට ආවා. ප්‍රොවාන්ඩ් බියෙන් වෙවුලමින් කැමරා ෂටරේ යෙබුවා. ක්ලික්. ෆ්ලෑෂ් එකේ ආලෝකය නිවී යන විට ඒ රූපය වාතයට දිය වෙලා ගිහින් මුළු මන්දිරයම නැවතත් මලානික නිශ්ශබ්දතාවයක ගිලුණා. දින කීපයකට පසු ඡායාරූපේ විකාශනය කරන විට ඔවුන් දුටුවා තමන් ඉදා දුටු ඒ බිහිසුණු රූපය කැමරාවේ සටහන් වී ඇති බව. මෙම අද්භූත ඡායාරූපය සහ ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාව 1936 දෙසැම්බර් 26 වනදා ප්‍රකට කන්ට්‍රි ලයිෆ් සගරාවේ නිල වශයෙන් පළ කෙරුණා. අදට එම සගරා ලේඛනාගාරයේ ඇති මෙම ඡායාරූපය ලෝකයේ වඩාත්ම පිළිගත් හොල්මන් ඡායාරූපයක් ලෙස සැලකෙනවා. ඇය තවමත් රේන්හැම් හෝල් පියඩට පෙළ දිගේ පහළට බැසවින් සිටිනවා. මෙවැනි තවත් අද්භූත සහ බියජනක තොරතුරු දැනගැනීම සඳහා අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. like එකක් දාලා ඔයාගේ අදහසත් අපිට කියන්න. You fold, oh no.